එල සිරිතට විරිතට අනුව නිර්මාණය වුණු උතුම් මංගල පෝරු චාරිත්‍රාංග ඉටු කරන්නටයි ඔබ දෙපළමේ සූදානම් වන්නේ. බොහොම අලංකාරවත් වූ පෝරුවක් තනා අවට මාලාකර්ම ලතා කර්මාදීන් අලංකාර කොට පුවරුව සුදු පිරුවටයකින් සරසා ඊපිට කැකුළු සහල් ලද පස්මල් අයපට පඬුරු විසිරුවා බොහොමත්ම අලංකාරවත් වූ පෝරුවක් ඔබ දෙපළ වෙනුවෙන්ම නිර්මාණය කරලා තිනවා. සත්කුල උපන් කුමාරයෙක් කුමාරිකාවක් අභිෂේක කරලා අංජලි බන්ධනය කොට සරත් සමයානුගත ආශිර්වාදයට ලක් කිරීමත් මේ ලෝක සංරක්ෂණය කරන්නා වූ සකල විද 33 කෝටියක් දෙවි මහා රජදරුවන්ගේ ආශිර්වාදයට අභිවෘද්ධියට පැමිණීමත් ඒ වගේම මේ මනාල මහත්මයාගේ සහ කුල කුමරියගේ හත්මුතු පරම්පරාවේ උතුම් ආශිර්වාදය අවසරය ප්‍රාර්ථනා කරගෙන මේ භූමියට අධිග්‍රහිත භූම දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරගෙන ඒ මගින් මේ යුවතිපති දෙපළට ඇතිවෙන්නා වූ රවි චන්ද්‍ර කුජගුරු ආදී නවග්‍රහපල ඉවත් කර ගැනීමත් ඇස්වහා කටවහා හෝවහා අඬවැඩියා දෝෂාන්තකාරයක් ඇත්තේ වී නම් ඒ සියල්ලක්ම දුරුකොට පහකොටගෙන බොහොම වාසනාවන්ත අනාගතයකට මංපෙත් විවර කර ගැනීමක් තමයි මේ උතුම් චාරිත්‍ර මගින් අපි බලාපොරොත්තු වන්නේ. අපි හැමදෙනාම එකතු වෙලා එහෙනම් নমස්කාරය කියමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාර බැඳීමේ දෙදෙන ලබනසේ සිතා සමසිරියෙන් මගුල් සාර පද යුග තබනු මැන මේ ඕරු මත වෙයි සුභ මගුල්. පෝරුව මතදී ඉටු කරන්නා වූ ලබන ප්‍රථම චාරිත්‍රය ඉටු කරන්නටයි අපි මේ සූදානම් වන්නේ. බුද්ධ ධම්ම සංඝ කියන්නා වූ ත්‍රිවිධ ආශිර්වාදය ප්‍රාර්ථනා කරගෙන ඔබ දෙපළගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලා උදෙසා දළුමුරයක් පූජා කිරීම තමයි ප්‍රථම චාරිත්‍රය වශයෙන් අපි හඳුන්වන්නේ. මේ චාරිත්‍රය අපි හඳුන්වනවා උතුම් වූ දළුමුර පූජා වශයෙන්. සාර සාර ගුණ ධාර ධාර දිත වීර වීර සුචිසාර දම් රූප රූප තල ආදි ආදි තප තේජ තේජ පරභූෂණම් දේව දේව නර නාග නාග සුර කෙලි කෙලි මකුටාසනම් ලෝක ලෝක ගුරු රාජ රාජ සිරි පාද පාද පනමාමහම්. හොඳයි පුතේ, ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ඔබ දෙපළ නිතින්තර රැක දේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් මගේ අතට දෙන්නවම සම්මා සම්බුදු සරණයි. තෙරුවන් සරණයි. හොඳයි.
ඒ වගේම මේ මනාල මහත්මයාගේ සහ කුල කුමරියගේ හත්මුතු පරම්පරාව සිහිපත් කළ මේ හත්මුතු පරම්පරාව උදෙසා දලමුර 7ක් පූජා කිරීම නැත්නම් හංගල හුරුළු හුමාරුව කියන උතුම් චාරිත්‍රයයි ඊළඟට ඉටු කරන්නට සූදානම් වන්නේ. දෝත දෝත නාගවල්ලි නාගලෝවේ සිට සාදු සාදු නාරාජවරු පිදුවේ මුනිදුට ඥාති ඥාති හත්මුතු අපේ පරම්පරාවට පුදමු පුදමු දාලු මුර අපි අවසර ගැනුමට මේක දෙන්නත් එක මල්ලා පුතේ ලස්සනට ඉන්නාලම පෝරුන් ඉස්සරහට දාන්න. කුමරියගේ වමතේ කුල කුමරාගේ දකුණේ වෙදැඟිලි මේ කෙරෙහි යොමනු මුදු පලඳවන සිරිතෙහි මනාල කුමරියට පලදන්ට සූදානම් වන මේ මොහොතේදී මෙන්න මේ වගේ පොරොන්දුවක් සිදු කරනවා. අද පටන් විවාහ කරගන්නා වූ තමන්ගේ සහකාරියට මනමාලියට රන් රිදී මුතුමැණික් කියන ආභරණ වලින් කිසිත් අඩුවක් පාඩුවක් නොකර ලබා දෙනවා සරසනවා ආදරයෙන් රැකබලා ගන්නවා කියන උතුම් පොරොන්දුව තබමින් තමයි මේ මනාල මහත්මයා මුදු පැලඳීමේ චාරිත්‍රය ඉටු කරනු ලබන්නේ. මංගල අභිෂේකේ අද ඉහලින් සිදුව මැණිකක් වගේ රකින්නෙමි අද සිට ඔබ වේ සිහිවටනයක් ලෙස මම ඔබ හට සැදුව දෙන්නකො වමත පලඳන්නට මංගල මුදුව සුළඟිල පාත් කරන් දුවා. හරි. රත්තරන් දානකොට පුතේ රත්තරන් වගේ සිනහරැල්ලකින් මූණ සැරසුණා නම් තමයි මේ සීවටන ඡායාරූප ගන්න මේ ස්ථානට පැමුණා මේ ප්‍රවීණ ඡායාරූප ශිල්පීන්ට එම කාර්යය අලංකාර තිටුවෙන් ලැබෙන්නේ. ඒ වගේම මනාල කුමරියත් බොහොම අලංකාරවත් වූ රන් මුදුවක් සකස් කළා මනාල මහත්මයාට පළඳන මේ මොහොතේදී මෙන්න මේ වගේ පොරොන්දුවක් සිදු කරනවා. පතිවෘතා ධර්ම ආරක්ෂා කරගෙන දුකක් හෝ වේවා සැපක් හෝ වේවා දුක සැප සමෝ බෙදාගෙන එක වහලක් යට මුළු ජීවිත කාලය පුරාටම තම ස්වාමියා සමග ජීවිතය ගත කරනවා. දෙමාපිය වැඩිහිටියන්ගේ ගෞරවය ආරක්ෂා වන පරිදි ජීවිතය ගත කරනවා. රටට ජාතියට ආගමට ආදර්ශවන්ත ජීවිතයක් ගත කරනවා කියන උතුම් පොරොන්දුව තබමින් තමයි මනාල කුමරියත් මුදු පැලඳීමේ චාරිත්‍රයට ගුණ ලබන්නේ. පුරා 500 වසක් සිය හිමි උනා පෙර සසරේ පටන් එලෙස පෙරස් මුදුව පැලඳු සියපතිගේ වෙදැන් ගිලිමතින් යශෝදර පිං වන්ත කුමරිගේ සිරිත ඔබ සියට අරන් පලඳවනු රන් මුදුව ඔබගේ පතිඳුගේ වෙදැන් ගිලිමතින් තිනෙර මරකත රඳුනු ඉඳුනිල් රුවන්දිලි බැඳි රනින් තැල්ලේ එලෙස රස් කෙඳි කාන්තියදී බලා උන් ඇසි පිය නොසෙල්ලේ එදා දෙව්දහා නුවර මංගල පොරු මත සිදු උන සියල්ලේ පලඳවනු රන් මාලේ ගෙල වටේ ඔබේ සිරිවමි යගේ ගෙලයේ හොඳයි මීළඟට සලුපිලි පැලැන්දීම කියන්නා උතුම් චාරිත්‍රය ඉටු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. හොඳයි මේ මාසේ 7 වෙනිදා ඒ කොටිකාවත්ත ප්‍රදේශයේ අපේ මනමාල මහත්මයාගේ නිවසට මනාල කුමරිය යන විට මෙන්න මේ ඇඳුමින් හැඩ වැඩ වෙලා තමයි එතුමිය මනාල මහත්මයාගේ නිවසට යන්නේ. මේ සාරියට අපි ඉසිදිය සාරිය වශයෙන් හඳුන්වනවා. ඒ වගේම මෙතුවක් කාලයක් මේ මනාල කුමරිය තමන්ට කැමති ආකාරයෙන් රිසිසේ ඇඳුම් පැළඳුම් මැන්දත් අදින් පස්සේ ඇය හැඩ වැඩ වෙන්නේ මේ අපේ මනාල කුමරුවන් කැමති පරිද්දෙන් තමයි. ඉතින් මම ගෞරවයෙන් ආරාධනා කරන්නම් අපේ මනාල කුමරුවන්ට මේ තමන්ගේ ඥාතීන්ට හිතවතුන්ට දැක ගන්නට පෙනෙන්නටත් එක්කලා
ලස්සන රැලි තියලා එහෙම මේ සාරිය අඳලා පෙන්නමු. වටේ දැලගෙටද. රන්රුවන් වන් පොරුවේ සිට යශෝදර කුමරියගේ අතගෙන රුවන් සලුගත අන්දවාලු උතුම් ඒ පෙර සිරිත විලසින අද පටන් මතු අනාගතයේ ඔබේ පතිනිය ලෙසින් පසුවන ප්‍රියාවියගේ අන්දවනු ගත ඔබේ අතින් මේ සලුද අරගෙන පුතා කැමති නම් පොරු වටේම හරි කමන්න ඇවිදලා ඔක අන්දන්නත් පුළුවන්. සරණ අප මුනි දුන්ගේ බලයෙන් කිසිත් නග හිඟ නොමවනා සරණ පැතුමන් සිත්දරාපෝ රුවේ ඉඳුල් කර නුයමනා පුතාට කැලක් කවන්න. මිලාට ඉතාමත් වැදගත් චාරිත්‍රයක් ඉටු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. බොහොම සංවේදී වූ චාරිත්‍රයක් තමයි ඉටු කරන්න බලාපොරොත්තු වෙන්නේ. කිරිකඩ සේල චාරිත්‍රය. මනාල කුමරියගේ මෑණියන් වහන්සේගේ මව් ගුණය උපහාරයට පූජාවට ඇගීමට ලක් කරන්නටයි මේ සූදානම් වන්නේ. මා ගෞරවයෙන් ආරාධනා කරන්නම් මනාල කුමරියගේ රත්තරන් අම්මට මේ ඉදිරියට පැමිණෙන්න කියලා කිරිකඩ සේල චාරිත්‍රය සඳහා. පුතේ මේක අල්ලගන්න. ඉතින් අම්මේ දස මාසයක් කුසේ දරාගෙන මේ ලෝකයට මහත් වේදනාවන් විඳදරාගෙන බිහි කළා වූ ජන්ත කළා වූ ඔබගේ රත්තරන් දියණිය අද දවසේ සුදුසු සහකරුවෙක් සොයලා පවරලා දෙන අවස්ථාව. අම්මේ දවස් ගණන්, සති ගණන්, මාස ගණන් නිදි වර්ජිත ඔබගේ දියණිය මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා කරන්නට ඇති. සමහරක් විට අම්මේ ඔබගේ කුසට ආහාරයක් නැතුව ඒ ආහාර මේ උතුම් දියණියට ලබා දීලා පෝෂණය කළා වූ වාර අනන්ත ප්‍රමාණයි. අන්නේ රත්තරන් වූ මව් ගුණේ උපහාරයට ලක් කරන්නටයි මේ සූදානම් වන්නේ. රනින් හෙප්පුවකුයි අල්ලගන්න. රන්ගාපු ගිරයයි රනින් කිල්ලෝටේ රනින් කෙන්දක් සමග පිදුවේ දස මාසක් කුස තුලෙහි දරමින් ලොවට මා බිහි කරපු අම්මේ ගලන රුධිරය කිරට හරවා පොවා ඇති දැඩි කරපු අම්මේ යස උතුම් මෙම මොහොත දක්වා තම දෙනෙතමෙන් රැකපු අම්මේ යස උතුම් ඔබේ දෙපා නමදිමි යන්ට අවසර දෙන්න අම්මේ උමදිර පාත්තල වදිලපති දස මස කුස තුල දරන්ට බැරිවිය මවුලෙසිනේ ලේකිරි කර මට පොවන්ට නෑලය කිරි එරුනේ ඔබේ ගත බල සවිදිය කර මාරක ගත් බැවිනේ පියතුම පාවඳිනෙමි මම සාදු සාදු ඉතිනේ දෙතනේ කිරි බොම්මා වම්මා කාඳුලැල්ලිස ඉස හැදුවයි මේ අම්මා අම්මා පුතුව හැදුව නිසා මේ වැඩ කෙරුවෙම්මා සම්මා සම්බුදු සරණින් නිවන් දකිම් අම්මා පුතේ කියා රස ආහාර
ගෙනවිත් දුන් මගේ පියා කියා නිතර මිහිරි තෙපුල් මා සැනසූ මගේ පියා කියා ඔබේ ගුණ සමුදා නිතර වාඳිමි සිතෙහි දයා සම්මා සම්බුදු සරණින් සරදේවා මගේ පියා සදා ගුණ සුද්ධෝදන නරපති කුල මහිමම් සුද්ධෝදන මහාමායා දේවි දරු ප්‍රසුතම් විද්‍යාදර සකලාගම නිපුණ බාහු පටිනම් ශ්‍රී ගෞතම දාඨාමුනි ප්‍රණමාමිත සරණම් ත්‍රිලෝකික ත්‍රිමූර්තික ත්‍රිපූජිත පුරනම් ත්‍රිභූෂණ ත්‍රිපාවක ත්‍රිතිට්ඨික නිපුනම් නාලාගිරි දීරාපද නම්නායස කරනම් ශ්‍රී ගෞතම දාඨාමුනි ප්‍රණමාමිත සරණම් පූජිත කුල පූජිත නෘප පූජිත සිරි කමලම් පූජිත හර පූජිත හරි පූජිත විනි නිමලම් පූජිත සුර පූජිත පති පූජිත මහි සමනම් භාර්යාව විදිහට ස්වාම පුරුෂයාට වන්දනාමාන කරලා පිළිගැනීමක් සිද්ධ කරනවා. ඒ වගේම ස්වාම පුරුෂයෙක් බුලත් අතක් දීලා පුතේ වඳින්නන්නේ නැහැ ආයුබෝවන් කියලා තමයි පිළිගන්නේ. සබ්බේ බුද්ධා බලපත්තා පච්චේ කාණංචයන් බලං අරහන්තාණංච තේජේන රක්කං බන්දාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලපත්තා පච්චේ කාණංචයන් බලං අරහන්තාණංච තේජේන රක්කං බන්දාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලපත්තා පච්චේ කාණංචයන් බලං අරහන්තානංච තේජේන රක්කං බන්දාමි සබ්බසෝ මහත්මයා භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බීතියෝ වේදන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ සබ්බීතියෝ ව්‍යජ්ජන්තු සබ්බදෝසෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව. ඉතින් ජීවිතයේ ප්‍රථම වතාවට ඔබ දෙපළට පැමිණලා තින් ප්‍රථම අභියෝගේ දෙන්නත් එක්ක සහයෝගයෙන් ওই නූල් පොට එහෙම ගලවගෙන අපි ඊළඟ චාරිත්‍රයට මුණ දෙමු. මා ගෞරවයෙන් ආරාධනා කරනම් ජයමංගල ගාථා රත්නන් ගායනා කරන මේ බාලිකාවියන්ට මේ ඉදිරියට පැමිණෙමින් ජයමංගල ගාථා රත්නන් ගායනා කරමින් කොට ගැදී बाहुं सहस माबिनीं मित सायुधं तं किरीमेकलं उदित घोर सासेन दानादिदं विधिना चितवा मुनिन्दो तन्तेजसा भवतु ते जय एतापि बुद्ध जयमङ्गल अट्टगाता यो वाचको दिनदिने सारते हित्वाननेक विविधानि चुपन्दवानि मोक्ष
ආදිගමෙය්‍ය නාරෝ සපඤ්ඤෝ හොඳයි ගෞරවනීය මංගල සභාවෙන් අවසරයි මේ රුපියල් 50ක් කඩක් පමණ වටින මේ පොල් සමාන රුපියල් 150 200ක් පමණ වටින මේ පොල් ගෙඩිය සිඳී බිඳී යාමෙන් මේ දෙදෙනාගේ ජීවිතවලට කිසිදු හානියක් බලපෑමක් සිද්ධ වන්නේ නැහැ. මේ පොල් ගෙඩිය බිඳීමේ අරමුණ තමයි මේ දෙදෙනා මහ පොළොවට බහින මොහොත ඒ උතුම් වූ මංගල මොහොත. ඒ මංගල මොහොතේදී සුදු පාට වර්ණයත් පිරිසිදු ජලයත් කියන සුබ ලකුණු දෙක එකවර දැකීමට සැලැස්වීම තමයි මේ පොල් ගෙඩිය බිඳීමේ අරමුණ. ඉතින් මේ පොල් ගෙඩිය සිඳී බිඳී යන ආකාරයෙන් මේ දෙදෙනාගේ ජීවිතවලට අලගු තියන්නට එපායි කියලා මේ ගෞරවනීය මංගල සභාව ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඒ නිසා මහත්මයා ඔබතුමාටත් එක පාරක් දෙපාරක් තුන් පාරක් බැරනම් මේ දෙන්න පිටත් වෙන මොහොත දක්වා මේකට ගහලා බින්දින්නත් අවස්ථාවක් තියෙනවා. කෛලාසේ හේමකූටේ හිමගිරි නීලේ මන්දිරේ මේරුම් ශ්‍රීගේ පාතාලේ වෛජයන්තේ ගණපති භවනේ සිද්ධගාන්ධරුණාගේ බ්‍රහ්මාණ්ඩේ විෂ්ණු භවනේ පසුබෙන් නීලේ චන්ද සූර්යාවලෝකේ ස්ථාර්ථ සර්වාර්ථ සිද්ධින් විමල සුමනයෝ මංගලම් තේ දිසන්තු පත්තු වෙන්නේ කියලා බලන්න. එදා ගෞතම මුනිඳු බුදු වෙන මොහොතේ මී කත ගුගුරමින් සදා සත්‍යයේ බලය පෙන්වා දනන් හටසෙත් කළ බෙලෙන් මෙදා පෝරුවේ සිටන් බසිනට වරම් ලද මේ පින්වතුන් උදා කරගෙන ජයෙන් ජය සිරි තබනු මැන තම පාකමල් ෂා හොඳයි කොමින් පුතේ කොමින් නේ තාතෝ හොඳයි පුතේ අද දවසේ ඔබ දෙපළ විවාහ ජීවිතයට පත් වුණේ දෙමාපිය වැඩිහිටි සියලු දෙනාගේම ආශිර්වාදයෙන් මැද. ඉතින් මේක ලංකාවේ ඉන්න හැම දෙනාටම හම්බෙන්නේ නැහැ මේ අවස්ථාව. පුංචි කාලේ ඉඳන් මේ අම්මලා තාත්තලා ඕගොල්ලන් මේ මට්ටමට ගෙන නොයෙකුත් කැපකිරීම කරලා ඇති. ඒ කැපකිරීම කරලා මේ මට්ටමට ගෙනල්ලා අලුත් පවුල් එකක් නිර්මාණය කරන්න බිහි කරන්න අද ආශිර්වාද කරලා තිනවා හදවතින්. ඒ වගේම යහපත් බලාපොරොත්තු රාශියක් මේ දෙමාපියන්ගේ හිතවල තියෙන. ඒ තමයි ඕගොල්ලෝ හොඳ ජීවිතයක් ගත කරයි, ලස්සන ජීවිතයක් ගත කරයි. අම්මලා තාත්තලාට ආඩම්බර වෙන්න පුළුවන් ජීවිතයක් ගත. මේ ලංකා භූමියේ පින්වන්ත දරු පරම්පරාවක් බිහිවලා සුන්දර ජීවිතයක් ගත කරයි. උතුම් වූ ධර්මානුකූල ජීවිතයක් ගත කරයි. අනාගත පරම්පරාවට ආදර්ශයක් වෙන ජීවිතයක් ගත කරගෙන උතුම් බලාපොරොත්තු රාශියක් මේ දෙමාපියන්ගේ හිතවල තියෙනවා. ප්‍රථමයෙන්ම දෙන්නගේ මිල්ලනවා ඒ යහපත් බලාපොරොත්තු බින්දින්න නෙමෙයි හිතන්නවත් එපා. හොඳින් ජීවත් වෙන්න, ලස්සනට ජීවත් වෙන්න, සුන්දර ජීවිතයක් ගත කරන්න ඒ සඳහා ඔබට උතුම් වූ ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයේ ලැබේවා 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 කියන උතුම් ප්‍රාර්ථනා මමත් හදවතින්ම සිද්ධ කරනම් පුතේ සම්මා සම්බුදු සරණයි. හොඳට ජීවත් වෙන්න. ත්‍රිවන් සරණයි. යහපත් ජීවිත වෙන එක තමයි අපි හැමෝටම ගන්න ලොකුම ගෞරවය.